සුබ උදෑසනක් ඔයාලට. අපි අද බලමුද මම අවුරුද්දට මොනවද හැදුවේ කියලා. 11 වෙනිදා අපි ගියා අපේ ගෙදර. ගෙදර ගිහිල්ලා අම්මයි නංගි එක්ක එකතු වෙලා මුං කැවුම් හැදුවා. මේ අපි තනියම මුං කැවුම් හදන පළවෙනි පාර. වෙනදා අපිට හැමදාම මුං කැවුම් හදලා දුන්නේ අපේ ගෙදර අම්මා. ඒ කියන්නේ මගේ අත්තම්මා. එයා නැති වුණත් හරි අපි කැවුම් හැදුව පළවෙනි සැරේ තමයි මේ. ඉතින් බලන්නකො ලස්සනට කැවුම් ටික ඇවිල්ලා තියෙනව නේද කියලා. රසෙත් කිසිම වෙනසක් තිබුණේ නැහැ. හරිම රසට තිබුණා. මේ අප්‍රේල් 12 වෙනිදා දෝණී මායි එකතු වෙලා අපේ ගෙදර කොණ්ඩ කැවුමුයි හැඳි කැවුමුයි හැදුවා. ඒ දෙකම හැදුවේ එකම බැටර් එකකින් නිසා වැඩි වෙලාවක් ගියේ නැහැ. කොණ්ඩ කැවුම් වල කොණ්ඩ ලස්සනට ආවේ නැති වුණාට රසේ නම් කිසිම වෙනසක් තිබුණේ නැහැ. හැඳි කැවුම් ටික නම් හැදුවේ මගේ දෝණී. ඒක නම් රසටම තිබුණා. දරුවොත් එක්ක එකතු වෙලා අපි මේ දේවල් කරන ගමන් එයාලටත් මේ දේවල් කියලා දෙන එක තමයි අපේ යුතුයකම වෙන්නේ. ඉතින් මම නම් හැම වෙලේම මං වැඩ කරනකොට මගේ දුවව මේ දේවල් වලට සම්බන්ධ කරගන්න බලනවා. එයත් හරිම ආසාවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඒක තමයි ඉතින් මට තියෙන ලොකුම සතුට. කැවුම් හදලා ඉවර වෙලා මමයි දෝණී එකතු වෙලා සිංහල අච්චාරුව හදන්න ලෑස්ති වුණා. මේකත් මට කියලා දුන්නේ අපේ ගෙදර අම්මා. එයාත් රසම රසට මේ අච්චාරුව හදනවා. එයා තරම් රස නැති වුණත් මගේ අච්චාරුවත් හරිම රසට තිබුණා. අලුත් අවුරුද්දට නැතුවම බැරි මගේ මහත්තයාත් හරිම කැමති කෑමක් නිසා තමයි මම මේ සිංහල අච්චාරුව හදන්න ගත්තේ. දෝණී පුතයි දෙන්නම නිදාගත්තට පස්සේ මම කොකිස් හදන්න පටන් ගත්තා. කොකිස් ටිකත් ලස්සනට වගේම රසටම තිබුණා. මේ 13 වෙනිදා උදේ මගේ දෝණී ආසයි කිව්ව නිසා අපි පොල් ටොෆි හැදුවා. එයා තමයි වැඩියෙන්ම ඒකට මහන්සි වුණේ. පොල් ටොෆි ටිකත් ලස්සනට රසටම ආවා. පොල් ටොෆි හදලා ඉවරුණාට පස්සේ මම පටන් ගත්ත ලොකුම ලොකු වැඩක්. ඒ තමයි කේක් කිලෝ 5ක් දාන එක. රටින්දි දාලා ලෝෆ් කේක් එකක් විදිහට කේක් 10ක් තමයි මම මෙතන හැදුවේ. මම මේ කේක් හැදුවේ මගේ තාත්තලා ගමේ ගෙනියන්නයි, මගේ හස්බන්ඩ්ලගේ ගෙදර ගෙනියන්නයි, තව නෑදෑ ගෙවල් කීපයකට ගෙනියන්නයි. මේ විදිහට රැප් කරාම ලස්සනට මේ කේක් ටික තිබුණා.
ඉතින් මේ විදිහට තමයි මගේ කෑම මේසේ ලස්සනට තිබුණේ. තව මම කිරිබත් කන්න මාළු ඇඹුල් තියල් එකකුයි ලුණු මිරිසකුයි හදාගත්තා. වෙනද හැමදාම කඩෙන් ගන්න කැවිලි අද අපි ගෙදරම හදාගත්ත නිසා හිතට දැනෙන සතුට තවත් වැඩි. ඉතින් මම හැමෝටම කියන්නේ ඔයාලත් මේ විදිහට ගෙදරදීම කෑවිලි ටික හදාගන්න කියලා. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.